Hi guys, ඊයේ ඔයගොල්ලෝ දකින්නේ නැති වෙසක් බලන්න ගියා රෑ වුණා ගොඩක්. කොහමරි ගෙදර එනකොට වෙසක් බලලා ගොඩක් පාන්දර වෙලා තිබුණා. ඒ හින්දා මහන්සියට ආයේ වීඩියෝ මුකුත් ගත්තේ නැහැ. හැමම වොෂ් දාලා නිදාගත්තා. මේ අදත් පහුවෙන්දා කියන්නේ ඉරිදා 31 අද. ඉතින් අදත් වෙසක් තියෙනවා. ඉතින් අද නම් ටිකක් හවස් වෙලා තමයි එළියට බැස්සේ චුට්ටක් මුගේ නැගිටිනකොට පරක් වුණා. එහෙම නිකන් ඉලේ කරගෙන ඉඳලා දැන් මේ ආයේ පාරට යනවා. ඉතින් අද දවස් කොහොමද කියලා බලන්න. අද නම් ගොඩක් රැ වෙනකන් ඉන්න අදහසක් නැහැ. ඉතින් බලමු අද දවස් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ගයිස් පොඩි වටයකුත් දාලා චුට්ටක් රෑ වුණා. ඉතින් ඔන්න අදත් මුලින්ම දන්සලකින් තමයි ඉතින් අපි මේ vlog එක පටන් ගන්න. ඉතින් දන්සලක් තිබ්බා සීනි සම්බල් පනිස්වීට් ප්ලේන්ටි. ඒ දන්සලටත් ගිහිල්ලා ඉතින් එහෙමම අපි මහරගම පැත්තේ තමයි මුලින්ම යන්න පටන් ගත්තේ. ගොඩක් ලොකු වෙසක් කුඩු නම් තිබ්බේ නැහැ. ඉතින් දන්සල නම් තිබ්බා. ඊට පස්සේ දෙවෙනි පාර අපිට ටී බිස්කටුයි දන්සලක් සෙට් වුණා. ඉතින් එතනත් ඊට පස්සේ මේ වගේ ලස්සන කූඩුවකුත් තිබ්බා. එකත් බලලා ඊට පස්සේ පන්සලක දුන්නා සව් දන්සලක්. මෙන්න මේ පන්සල ඇතුලේ තමයි තිබුණේ. ඉතින් අපි චුට්ටක් ඇතුලට වෙන්න තිබුණේ. ඉතින් අපි ගිහිලා සව්වෙකුත් අරගෙන රස බලලා ඉතින් ගොඩක් පිං ඉතින් හාමුදුරු ගොල්ලොත් එතන හිටියා. ඇත්තට මේ සව් එක මාරම රසට තිබ්බා. ඉතින් මේකත් බීලා එහෙමම අපි කොළඹ පැත්තට තමයි යන්න හිතාගෙන හිටියේ. ඇත්තටම ගෝල් ෆේස් එකට යන්න තමයි හිතාගෙන හිටියේ. ඉතින් මේ පාර වෙසක් ඉතින් කවුරුත් වෙසක් බල්ල ඉවර කරන්නේ ගෝල් ෆේස් එකකින් නේද? ගිහිල්ලා රැයට චුට්ටක් වෙලා ඉඳලා එහෙමනේ. ඉතින් අපිත් එහෙම යන ගමන් මේ බලන්නකෝ මෙයා කවුද කියලා මට මෙතන ෆොටෝ එකක් ගන්න හිතුණා නේ. ඉතින් චුටි ළමයි නේ ආසාවෙන් ඉඳින් ඉතින් මම ගියේ නෑ. ඉතින් ඊට පස්සේ මෙහෙමම ගෝල් ෆේස් යන්න තමයි අපි හිතාගෙන හිටියේ. ඉතින් ඒ යනකොට අපි දැක්කා මරීනා මෝල් එකේ ලස්සන වෙසක් තොරණක් ගහලා තියෙනවා. හරිම ලස්සනට තිබුණා ඒක. ඒගොල්ලන්ගේ බිල්ඩින් එකටම තමයි ඒක සෙට් කරලා තිබ්බේ. හරිම ලස්සනයි. එතන සින්දු වගේ කුත් ගියා කොපිරයිට් වදින හින්දා මට දාන්න බෑ. ඇත්තටම මේ වෙසක් වීඩියෝස් හැම එකේම හැම තැනකම වගේ එක එක බොදු ගීත දාලා තිබ්බ. නමුත් කොපිරයිට් වදින හින්දා මේ කිසිම එකක් මට අප්ලෝඩ් කරන්න බෑ. ඉතින් ඒකයි මම මේ විදිහට වොයිස් කරන්නේ ඔයගොල්ලන්ට. ඉතින් ඊට පස්සේ ඉතින් අන්තිමට ඉතින් ගෝල් ෆේස් තමයි ආවේ. ඉතින් ගෝල් ෆේස් යනකොට කානිවල් එකක් තිබ්බා ගෝල් ෆේස් එකේත්. එහෙම කානිවල් එකේ සෙල්ලම් කරන්න නම් ඉතින් ලොකුවට ආසාවක් නැහැ. නමුත් ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ නේද මම මේ විදිහට වීඩියෝස් කරගත්තා. ඉතින් ලොකු පොඩි ભેදයක් නැහැ. ඉතින් ගොඩක් අය සෙල්ලම් කර කර හිටියයි. මට නම් ඇත්තට මේවල යන්න බෑ. ඔළුව කැරකලා වමන යන්න එනවා. මේ බලන්නකො අපේ එක්කෙනා මේ ගේම් එක මේ බොක්ස් එක කොහේ දැක්කත් එතනට දුවලා යනවා. මේ බොක්ස් එක කොහෙද තියෙන්නේ? එතන යා අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් මම මොකුත් කියන්නේ යාගේ ආසාවනේ. ඉතින් chance එක හම්බ වෙන වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා. ඉතින් අවුලක් නැහැ. ඉතින් ආසාවට සෙල්ලම් කරන දේ ගේම් එකක් නෙනේ. ඒකත් ආයේ මිනිස්සු පොර කකා සෙල්ලම් කරන ගේම් එකක් ඒක. ඉතින් ඊට පස්සේ චුට්ටක් රෑ වෙනකන් ඉඳලා ගොඩක්ම නෙමෙයි චුට්ටක් වෙලා ඉඳලා එහෙමම ගෙදර යන තමයි ඉතින් හිටියේ. ඉතින් ඔයගොල්ලෝ මගේ වෙසක් part 1 vlog එක බලන්න ඇති අනිවාර්යයෙන්. මේක බලලා මේක බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒකට තමයි ඔයගොල්ලන්ට මේක හරියට පැහැදිලිව තේරෙන්නේ. ඉතින් දැන් මේක වෙසක් vlog එකක් වල චුට්ටයි තියෙන්නේ. අරක ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඉතින් වෙසක් දවසේ මම කොහොමද ගත කරේ කියලා. ඉතින් මේ vlog එකත් ඉවර වෙනකම්ම බැලුවට ඔයගොල්ලන්ට ගොඩක්ම thank you. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඉතින් ඔයගොල්ලන්ගේ අදහසත් පහලින් comment එකක් දාන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියාගන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් මම අරගෙන ඉක්මනටම එන්නම්. ආනි කියන්න අමුතුකුණානේ. ඉස්සෝඩෙත් කාලා ඊට පස්සේ වෙසක් සම්පූර්ණ කරන්නත් එපයි. ඉතින් ඔන්න බින් එකට ගිහලා අයිස්ක්‍රීම් එකකුත් කෑවා. ඔන්න දැන් තමයි වෙසක් සම්පූර්ණ වුණේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.